Rosalino. නෝනා. උඹ කාලෙකි. එදා මම පිහිය දෙන්න එනකොට උඹ හිටියේ නෑනේ බා. කොහට හරි යන්න. රෙජිස්ටර් නෝනාගේ පිහිය ඕන්න මම මුවත් කොල්ලා තියන්නේ. කෙස් ගහකුණා 3ට 4ට බලන්න පුළුවන්. කෙස් ගහක් නෙමෙයි බං. කොස් ගෙඩියක් පලා ගන්න තිබුණාම ඇති. කොස් කඳක් කපන්න පුළුවන්. කෝබා? කවුද? සුද්දා. හා ගමේ ගොඩේ හැම තැනම ඇවිලිලා සුද්දෙක් මෙහි ඉන්නවා කියලා. ගේ ඇතුළේද? ඒ අපේ මේ ආතරගේ නෑදෑයෝනේ. නෑ. ආතරට සුදු නෑදෑයොත් ඉන්නවද? ඉන්නේ ඉඳන් රෙජිස්ටර් නෝනේ ඇවිල්ලා ඉන්නේ. නෝනා කියන්නේ සුද්දා සල්ලි ගහක්. සල්ලි විසි කරනවා කිසි ගාලා. මම ආතරට බෙන්ස් කාර්යයකට දාලාලු නෙමෙයි. මෙතන ගහන්න යනවා තරුපේන හෝටලයක්. එහෙනම් උඹලට හරි ගියා. එහෙනම් සුද්දා මේ කසාදෙකුත් කරගන්න කියලා හදන්න. අපේ මේ රොසුලාට පොඩ්ඩක් කැමතියි වගේ. මම රෙජිස්ටර් කරන්නේ මම සුද්දම රෙජිස්ටර් කරනවා. සුද්ද කොහොමද බං විශ්වාස කරන්නේ? සුද්දන්ට යන රටවල හැම තැනම ගෑනු. රොසලිනාට ওই සුද්දෝ හරියන්නේ. හරියන්නේ නෑ තමයි. හැබැයි ඔන්න රෙජිස්ටර් නෝනට නම් හරියටම ගැලපෙනවා. ඔය එක එක්කෙනාව කසාදල බඳලා දෙන එකේ ඉතින් රෙජිස්ටර් නෝන කසාදයක් කරගත්ත එකක් කිය. ඕන්න මම සෙට් කරලා දෙන්න. මෙන්න මෙහෙ තියා. මාව සෙට් කරන් දෙනවා. මම පස්සේ දෙන්නම් සල්ලි. බලපල්ල කතාව. මේ කාම්බෙන සල්ලියක් නෙමෙයි මට පේන්නේ. A, B, C, D, E, F, G, H, I, J, K, L, M, N, O, P, Q, R, S, T, U, V. Now I know my ABC. Next I want you sing with me. Very good. Okay, children, so we are going to end our class from here today. Good evening, everyone. Good evening, teacher. Hope to see you all tomorrow at the same time. Class dismissed.